අයිබෝන් අමර වෙන්ඩල් පිරිස් රාගේ ශ්‍රී මුසික් ඇකඩමිකින් ඉතින් අපේ YouTube චැනල් එකෙන් අරගෙන වීඩියෝ සිරිස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අද මේ විදිහට අරන් ආවේ. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා මූර්කි කියන ශිල්ප ක්‍රමය ගැන. දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා කන්සෝර ගැන. තුන්වෙනි වීඩියෝ එකේදී නැත්නම් අද අපි කතා කරනවා මීන් කියන ශිල්ප ක්‍රමය ගැන. ඉතින් ඊට කලින් මම ආරාධනා කරනවා කලින් වීඩියෝස් එක බලුවේ නැත්නම් ඒ දෙක බලන්න. ඒ දෙක බලපු අය එයාලා ප්‍රැක්ටිස් කරද්දි මොනවද එයාලට ආපු ගැටලු සහ ඒකේ මොන හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ඔයාලට ලැබුණා නම් ඒක කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම හින්දුස්තානි සංගීතය ගැන උනන්දුවක් දක්වන ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් අපි කතා කරමු මීන් ගැන. සරලවම මීන් කියන ශිල්ප ක්‍රමය හැඳින්වුවොත් එක ස්වරයක ඉඳලා හඬ නොකඩවා තවත් ස්වරයකට ගමන් කරන එක තමයි මීන් කියලා කියන්නේ. එතකොට සරල උදාහරණයක් ගත්තොත් සාරි කියන ස්වර දෙක අරගෙන මම පෙන්නන්න. දැන් අපි සාමාන්‍ය විදිහට ගායනා කරොත් සාරි. එතකොට මීන් සහිතව ගායනා කරොත් සාරි සාරි සා ස්වරේ ඉඳලා හඬ නොකඩවා රි ස්වරයට යනවා. ඒ විදිහට තමයි මීන් ගායනා කරන්න. ඉතින් ඔයාලට යම් කිසි අදහසක් එන්නේ නැති මීන් සම්බන්ධ අපි බලමු. එතකොට මේ මීන් ගායනා කරන්නේ ඇත්තටම රාගයක ඡායාව. එහෙම නැත්නම් රාගයක චලන එක සහ රාගයේ ස්වરૂපය වැඩි දියුණු කරලා පෙන්නන්න. සමහර මේක රාගෙන් රාගයට වෙනස් වෙනවා. සමහර රාගෙ මීන් ප්‍රධාන රාග තියෙනවා. සහ මීන් බහුලව පාවිච්චි කරන්නේ නැති රාග තියෙනවා. ඉතින් අපි මේ රාග වලට අදාළව තමයි මේ ශිල්ප ක්‍රම ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ. මේ රාගේ කැරක්ටර් එක එළියට එන විදිහට. එතකොට මම දුර්ග රාගය පාවිච්චි කරලා පොඩි ස්වර ඛණ්ඩයක් ගායනා කරලා පෙන්නන්නම් මීන් යොදාගෙන. ඊට පස්සේ අපි ඒක හරහා අපි බලමු මීන් මම කොයි තැන් වලද පාවිච්චි කරේ කියලා. පද පද මාරේ මාරේ සරේ දාසා. හරි මුලම ගායනා කරපු සුර ඛණ්ඩය තමයි සරේ පා. දැන් ඒක මම ගායනා කරේ සරේ පා. రీ වල ඉඳලා පා ස්වරයට යනකම් මීන් කියන ශිල්ප ක්‍රමය පාවිච්චි කරනවා. ම පද පද මාරේ ම පද පද පා වල ඉඳලා දා වලට යනවා. පද මාරේ මාරේ සරේ දාසා. දා වල ඉඳලා සා වලට යනකම් ඒත් මම පාවිච්චි කරේ මීන් කියන ශිල්ප ක්‍රමය. ඉතින් මේක ඇත්තටම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන සමහරට අපි ඔයාලා ගායනා කරලා ඇති ඔයාලා සමහරට මේක මීන් කියලා නොදැනුවත්. ඉතින් අපි මේක මූලික වශයෙන් ප්‍රැක්ටිස් කරන්න මම අද එක අභ්‍යාසයක් ඔයාලට දෙන්නම්. ඒක ඔයාලා කරන්න. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි ශුද්ධ ස්වර පාවිච්චි කරලා ගායනා කරමු. මේකෙන් අපිට තව දෙයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අපිට සාරී ගාමා පාද නිසා කියන ස්වර ටික ගායනා කරන මීන් සහිතව ගායනා කරනවා. ඒක ගායනා කරන්න එක හුස්මට. එතකොට අපේ බ්‍රීතිං පැත්තත් අපිට ටිකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් මේකත් එක්කම. අපි බලමු try කරමු. සරේ ගාමා පද නිසා ආරෝහණය සරේ ගාමා පද නිසා. එක හුස්මට අපි ගායනා කරනවා. මම දැන් එකපාරක් ගායනා කරන්නේ ඊට පස්සේ ඔයාලා ගායනා කරන්න මම හාමෝනියම් එකෙන් වාදනය කරන්න. හරි අපි බලමු මේ විදිහට.
එක හුස්මට අපි try කරමු. Sare ga ma pa da ni sa. දැන් ඔයාලා කියන්න. 1 2 ඊළඟට අවරෝහණය ආපස්සට අපි ගායනා කරමු. Sa ni da pa ma ga re sa. දැන් ඔයාලා 1 2 හරි ඔය විදිහට අභ්‍යාස කරලා බලන්න ඔයාලට ඒක හරහා ඔයාලට මීන් හොඳට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒකේ මීන් වල කන්ට්‍රෝල් එක ඔයාලට කියන්නේ ඒකේ පාලනය කරන එක ඔයාලට කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම අර ශ්වසන අභ්‍යාසයත් ඔයාලට ඔටෝමැටිකලි වෙනවා. ඒකත් එක්ක ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම නවතින්න. හැමෝටම ජය වේවා.